ඉතින් ළමයි කොහොමද අද පන්තියේ අපි සති දෙකකට විතර පස්සේ අද පන්තියේදී හම්බ වෙන්නේ. ඔයාලා ඔක්කොම දන්නවා ලංකාවේ ඇති වෙච්ච ගම් වතුර ව්‍යසනය. ඒ ගම් වතුර ව්‍යසනයෙන් පස්සේ අපි අද හම්බ වෙනවා. ළමයි අපි එකක් දැනගන්න ඕනේ. මේ අපේ ලංකාවේ ඇති වෙච්ච මෙම ගම් වතුර ව්‍යසනයෙන් අපේ හිත කම්පා වෙන සෑහෙන සිදුවීම් සිද්ධ වුණා. ඒ හැම සිදුවීමකින්ම අපිට ගන්න පුළුවන් පාඩමක් තියෙනවා. ඒ ගම් වතුර අපිට යම්කිසි පණිවිඩයක් පාඩමක් උගන්වලා තමයි ගියේ. ළමයි ඔයාලා දන්නවා ඔය ගම් වතුරෙන් හුඟක්ම පීඩාවටපත් උනේ. හුඟක් ව්‍යසනයට ලක් වුණේ ඔය නුවර, ගම්පල, අකුරණ, රඹුකැල්ල ඒ ප්‍රදේශ. ළමයි ඔයාලා දන්නවද ඔය සිදුවීම සිද්ධ වෙලා ඉවර වුණාට පස්සේ අපි හැමෝගෙම හිත කම්පාවටපත් වෙන දුකටපත් කරන සිදුවීමක් සිද්ධ වුණා ගම්පල ප්‍රදේශයේ. මම මේ සිද්ධිය ඔයාලට මේ පන්තියේදී කියන්න හේතුවක් තියෙනවා. ඔයාලා දැන් ලොකු ළමයි. ඔයාලටත් ඔයාලගේ මේ වයසේ ඔයාලට සමහර වෙලාවට ගෙදර ඉන්න අක්කලා අයියලාත් එක්ක නංගිලා මල්ලිලාත් එක්ක සමහර වෙලාවට අම්මා තාත්තත් එක්ක පොඩි රණ්ඩුවක් හිතමනාපයක් වෙන්න පුළුවන්. ඒ හිතමනාප වෙලා ඔයාලා ගෙදර සමහර විට අම්මත් එක්ක රණ්ඩු වුණොත් කන්නේ නැතුව තරහ පෙන්නගෙන ඉන්න අවස්ථාවල් තියෙනවානේ. අන්න ඒ වගේ සිදුවීමක් තමයි ඊට වඩා ලොකු සිදුවීමක් මම ඔයාලට උදාහරණයක් ඒ වගේ දේවල් කිව්වේ. ළමයි ඔයාලා හිතන්න ගම්පල ප්‍රදේශයේදී පොඩි සිදුවීමක් වෙනවා. අපේ මේ ප්‍රදේශයේ ගම් වතුර පටන් ගත්තේ 28 වෙනිදා. නොවැම්බර් මාසේ 28 වෙනිදා. ඒ වුණාට පුතා ඔය ගම්පල ප්‍රදේශයේදී ඔය ගම් වතුර පටන් ගත්තේ 24 රෑ. ඔය 27 වෙනිදා රෑ ගම්පල ප්‍රදේශයේ ඉන්න අක්ක කෙනෙක් මාතලේ ප්‍රදේශයේ ඉන්න තමන්ගේ මල්ලිට කෝල් එකක් ගන්නවා. ඔය අක්කා කෝල් එක ගන්නකොටත් මල්ලිගේ අතේ මල්ලිගේ ෆෝන් එක තියෙනවා රෑ 8ට 8:00ට විතර. ගම්පලේ ඉන්න අක්කා මල්ලිට කෝල් කරනවා. මල්ලි ඉන්නේ මාතලේ. මල්ලිගේ අතේ තමයි මල්ලිගේ ෆෝන් එක තියෙන්නේ. ඔය ගම්පලේ ඉන්න අක්කා ඔය මල්ලිට 3 වතාවක් කෝල් කරනවා. කී වතාවක්ද? 3 වතාවක්. මල්ලිගේ අතේ ෆෝන් එක තියෙනවා. මල්ලි ආන්සර් කරන්නේ නැහැ. ඒ මල්ලි ආන්සර් කරන්නේ නැති එකට හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? ඔය අක්කටයි මල්ලිටයි පොඩි හිතමනාපයක් වෙනවා. පොඩි ඔය විවාහයක් මකුල් කතා කරනවා කියලා අපි කියන්නේ. ඔය මකුල කතා කරන්න ගිහිල්ලා ඔය අක්කටයි මල්ලිටයි පොඩි හිතමනාපයක්. ඒක වෛරයක් බවට පත් වෙනවා. සෑහෙන කල් දෙන්නම කතා කරන්නේ නැතුව ඉන්නවා. මේ වගේ මොහොතක තමයි මල්ලිගේ හිතේ අක්කා ගැන ලොකු වෛරයක්, ලොකු කෝපයක් තියෙනවා. දැන් අක්කා මල්ලිට 3 වතාවක් කෝල් කරනවා. මල්ලි ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඔහොම දවස් 2ක් 3ක් යනවා. දැන් මල්ලි ආරංචි වෙනවා 24 රෑ අක්කා කෝල් කරන්නේ රෑ 8ට 8:00ට විතර. දැන් රෑ 10 11 වෙනකොට මල්ලි දැන් ආරංචි වෙනවා ගම්පල ප්‍රදේශයේ ලොකු ගම් වතුරක් ඇවිල්ලාලු හුඟක් කට්ටිය පීඩාවටපත් වෙලා, ගෙවල් යට වෙලා, ව්‍යාපාර ස්ථාන යට වෙලා, නායම් ගිහිල්ලා ඔහොම වෙනවා කියලා දැන් මල්ලි ආරංචි වෙනවා රෑ 10 11 ඒ වගේ වෙලාවට. අක්කා 3 වතාවක් කෝල් කරලා
ෆෝන් එක ආන්සර් කරපු නැති මල්ලි දැන් මොකද කරන්නේ? අක්කගේ නම්බරයට රෑ කෝල් කරනවා 88 වතාවක්. කීයද? 88 වතාවක් දැන් මල්ලි කෝල් කරනවා අක්කගේ ඔය නම්බරයට. 88 වතාවක් කෝල් කරපු ඒ මල්ලිගේ ඒ ෆෝන් එකට අක්කා ආන්සර් කරන්නේ නැහැ. දැන් මල්ලි මොකද කරන්නේ? දවසක් බලනවා, දෙකක් බලනවා, තුනක් බලනවා, අක්කගෙන් ප්‍රතිචාරයක් නැහැ. ඊට පස්සේ ෆෝන් එක ආන්සරුත් නැහැ. ඔයාලා දන්නවා කවරේජ් එකම කට් වුණා. ෆෝන් එක ආන්සර්ක් නැහැ. දැන් මල්ලි මාතලේ ප්‍රදේශයේ ඉන්න මල්ලි සෑහෙන්න හිතේ දුකෙන් ඉන්නවා. දැන් මල්ලි කරන වැඩේ කොහොම හරි අක්කට කතා කරන්න ඕනේ. විස්තරය දැනගන්න ඕනේ කියලා දැන් මල්ලි ඒකට උත්සාහ කරනවා. ඒ උත්සාහයෙන් එක අවස්ථාවක් හම්බ වෙනවා යාට. ගම්පල තියෙනවා පුතා. ගම්පල ටවුමට අපි ඇතුල් වෙනකොට මේ රේල් පාරක් ක්‍රොස් වෙන තැනක් තියෙනවා. එතන තියෙනවා අපි නුවර ඉඳලා යනකොට දකුණු පැත්තේ පල්ලියක්. ඒක මුස්ලිම් පල්ලියක්. ඒකට කියන්නේ ගේට්ටු පල්ලිය කියලා. ඒ ගේට්ටු පල්ලියේ මෞලවිතුමා පූජකතුමාගේ ෆෝන් නම්බරයක් මෙයාට හම්බ වෙනවා. මෙයා ඒ මෞලවිතුමාට කෝල් කරලා කියනවා මෞලවි මම මෙහෙම මාතලෙන් කතා කරන්නේ අහවල් කෙනා. මගේ අක්කා ඉන්නේ ඔයාලගේ ප්‍රදේශ ගම්පල. මේ තියෙන්නේ මගේ අක්කාගේ ගෙදර ඇඩ්‍රස් එක, මේ තියෙන්නේ ෆෝන් නම්බරේ කියලා විස්තර ටිකක් දෙනවා. මෙයාලා ගැන මට විස්තරයක් අරන් දෙන්න කියලා. ඉතින් මෞලවිත් උත්සාහ කරනවා. ඒ ෆෝන් නම්බර් මුකුත් වැඩ නැහැ. ඔහොම තියද්දි දැන් මේ ඔක්කොම වෙන්නේ 27ක් අක්කා කෝල් කරනවා මල්ලි ආන්සර් කරන්නේ නැහැ. 27 ඉඳලා දවස් 3කට පස්සේ මේ මල්ලි කියන්නේ මාතලේ ප්‍රදේශින්න මල්ලි කෝල් කරලා මේ පූජකතුමාට මෞලවිට කෝල් කරලා හරියට පැයකින් පස්සේ ඒ මෞලවිගේ නම්බරෙන් ආයෙ මෙයාට කෝල් එකක් එනවා. මෙයාට දැන් මාර සතුටුයි. මම කෝල් කරලා ටික වෙලාවකින් මේ මෞලවි මට කෝල් කරනවා. එහෙනම් අක්කා ගැන මොකක් හරි විස්තරයක් දැනගෙන වෙන්න ඇති කියලා මෙයා පුදුම සන්තෝෂෙන් ෆෝන් එක ආන්සර් කරනවා.